හරි මචං හරි වැඩේ හරි. මොකද බං වෙලා තිබුණේ? පෙට්‍රල් බටේ රොටු වර්ගයක් වෙලා තිබා. මම ඒ ටික අයින් කරා. බලමු ස්ටාර්ට් වෙනවද කියලා. එල බං එල ස්ටාර්ට් වෙනවා. හරි බං එහෙනම් මං ගිහින් එන්න. පිස්සුද බං? මේකට ඔබට කීයක් ඕනද? එපා බං ඔකට සල්ලි එපා. පොඩි දෙයක් නේ කරේ. අද නිදහස් දවසනේ බං. උඹගේ නිමාඩුවක් නැති කරානේ. එහෙම නිකන් යන්න දෙන්න නම් බෑ. එහෙම අවුලක් නෑ බං. පොඩි දෙයක් නේ කරේ. අනික පොඩි වෙලාවනේ ගියේ. එහෙනම් අද නිදහස් දවසේ සවුම් පැතිරිලා පොඩි පන් එකක් දාමුද? හරි එහෙනම් යමන්කෝ. හරි පොඩ්ඩක් හිටපන් මම ටක් ගාලා බිමත් දාන් එන්න. මේ අනේ ටැංකිය වතුර ඉන්නේ නැහැ. පොඩ්ඩක් මොකද කියලා බලන්නකෝ. අද වතුර කපලා තියෝයි. අනිකම ජලන ගන්න කියේ. ඕවා බලන්න. නෑ අනේ මම උදේ ඉඳන් ටැංකිය ඇදලා තිබ්බේ. ඒ වතුර ඇවිත් නැහැ. අර ඔයාගේ බයික් එක ගන්න යාළුවා කියලා බලන්නකෝ. පිස්සු දෝයි. ඌ බටබාස් කෙනෙක් නෙමෙයි ඕවා බලන්න. එහෙනම් ඔය කියන හැමනේ වටේ වතුර අයින් කරා කියලා. පිස්සු නැතුව ඉන්නම්. මම ටාර් දාලා හන්දියට ගිහින් එන්නම්. අහලා ඉන්නද ඔය හන්දියට යන්නේ? අද ගෙදර ඉන්නවකෝ. ටැංකියේ තියෙන පාරේ පෙට්ටල්. මම අලුත් පෙට්ටල් ටිකක් දාගෙන එන්නම්. හිත දිහා පෙට්ටල් ගහගෙන ගන්නේ. අනේ අදවත් ගෙදර ඉන්නකෝ. අද නිදහස් දවසනේ. නිදහස් දවසේ පන් එකේ ඉන්න ඕන. මම ගිහින් එන්නම්. නෝනේ මේ මම ආවා. මම පොඩි පන් එකක් ගන්න තමයි කිව්වේ. පන් එක පොඩ්ඩක් ලොකු වුණා. නෝනේ ඔය කොමුන්දක් දෙන්නේ නැහැ. වතුර එනවා ඒක කොටැප් එකේ. ඒකෙන් මම මුන්දර කිව්වේ උදේ වතුර කපලා තියෙන්නේ නැති. නෝනේ නෝනේ මේ ඉන්නේ නිදාගෙන. ඒකනේ මම කිව්වේ පන් එකේ ඉන්නවා කියලා නිදහස් දවසේවා. ඔය පන් එකේ ඉන්නේ නිදාගෙන. ඔය කොහොමද ටැප් එකේ වතුර එන්නේ? මම කිව්වේ තාමකට උදේ වතුර කපලා තියෙන්නේ නැති. දැන් ඔකට පොඩේ වතුර දෙන්නේ නැති.
ඔය අපි කියන දෙයක් අහන්නේ නෑනේ. පන්විත ගමනේ. ගෝඨ නෙමෙයි ඔයි. උඩහරිට අයියට කියලා අලුත් බටයක් දාගත්තා. මොන අයියද? අර උඩහ ගලදාව අයියානේ. අර බට දාන්නේ. හෙලෝ. හෙලෝ. මේ අර බට දාන්න අයියද? හෙලෝ. කියන්නකෝ. අනේ අයියේ මේ අපේ ගෙදර ටැංකියට වතුර එන්නේ නැහැ. පොඩ්ඩක් බලලා යන්න දෙන්න පුළුවන්ද? අයියෝ නම් ජද නිදහස් දවසනේ. කමන්නේ. ඉතින් වතුර ප්‍රශ්නයන්නේ. මම එන්නම්. අයියේ කොහෙද නම් කැඩලා තියෙන්නේ? මේ උඩ ටැංකියට වතුර එන්නේ නැහැ අයියේ. පොඩ්ඩක් බලලා දෙන්න පුළුවන්ද? මම බලන්නම්කෝ. නංගියෝ මේ නංගියෝ මේ බටේ රොඩු ඉරලා තියෙන්නේ. වර්ණ බටේ නම් දාන්න බැරි වෙයි වගේ. අලුත් බටයක් මම දාන්නත් වෙයි. අනික ටැංකිය ජරා වෙලා තියෙන්නේ. වතුරත් මාරු කරන්න වෙයි. අයියේ. හරි නංගි. ඉතින් මේ අයියා අලුත් බටයක් දාලා වතුර මාරු කළා මේ දැන් තමයි ගියේ. ඈ නිදහස් දවසනේ. ඒ මනුස්සයර පන්න එකක් තියෙන්නත් ඕන මටත් පන්න එකක් තියෙන්න ඕන. අම්මෝ තාම කොන්දරි දෙනවා. ඈ මොනවා